අපි තවත් දිනක මේ කාරණාවත් එක්ක සවිස්තරාත්මක වැඩපිළිවෙලකට යන බලාපොරොත්තු වෙමින් මම ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් කෙටි එකම එක ප්‍රශ්නයයි නායක හඳුරන්නේ මම ඔබ වහන්සේගෙන් අහන්නේ. මම අහන්නේ මේ ගෝකන්න රජමහා විහාරය හා බද්ධ වෙච්ච ආසන්නතම සිදුවීම සම්බන්ධයෙන් ඒ අපේ බුදු පිළිම වහන්සේ නමක් ඒ අපේ බෝධීන් වහන්සේ අසල තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ නම් අස්ථානගත වීම සම්බන්ධයෙන් කිසිම ජන කැළඹීමකින් තොරව ඔබ වහන්සේලා ඒ අදාළ බලධාරීන් වෙත දැනුවත් කරලා තිනවා. ඒක අපිටත් දැනුවත් කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් යවපු ලිපිවලට ඔබ වහන්සේට යම්කිසි ප්‍රතිචාරයක් ලැබුණද? ඔබ වහන්සේ මේ අපට යොමු කරලා තියෙනවා 3 වෙනි මාසේ 29 දින මේ සම්බන්ධයෙන් යම් කතිකාවතක් වුණාද කියන සරල කෙටි උත්තරයක් දීලා අපේ හාමුදුරනේ අපි ඊළඟ දවසේ මේ පිළිබඳ සවිස්තරාත්මකව කතා කරමු. සුවත් මහත්මයා ඔය පණිවිඩය අපි ගෝකර්ණපුර සුරකීමේ සංවිධානයේට දැනගන්න ලැබුණාම මම අපේ කැඳවුම්කාර ස්වාමීන් වහන්සේට මතක් කළා මේ පිළිබඳව දන්න ඇත්තෝ සමග කතා බස් කරලා විමසීමක් කරන්නට කියලා. ඉතින් මේ විමසීමක් කරපු පුද්ගලයන් අතර අපේ MTV මාධ්‍ය ආයතනයේ සභාපතිතුමත් ඉන්නවා. ඉතින් ඒ කරුණු සියල්ලම අපි ගොනු කරගෙන තමයි මේ වැඩපිළිවෙල පළවෙනි ලිපිය මට මතක විදිහට 2 වෙනි මාසේ 21 තමයි යොමු කළේ. ඒක අපි කෝණේස්වරන් සභාපතිතුමාට හිම මාධ්‍ය ජාලයට අපේ ලිපි ගොනුවට විතරයි අපි යොමු කළේ. නමුත් මේ වෙනකම්ම තාම තොරතුරක් අපිට ලැබුණේ නැහැ. දෙවෙනි ලෝම මේ මාසයේ 28 වෙනිදා යොමු කළා. ඒකේ අපි පාර්ශව කරුණු සියල්ලම අපේ වගකිය යුතු අය දැනුවත් කළා. මම අපේ කැඳවුම්කාර ස්වාමීන් වහන්සේට මතක් කළා අපේ පොලිස් මූලස්ථානයට ගිහිල්ලා ලිඛිත පැමිණිල්ලක් වශයෙන් මේ ඉදිරිපත් කරන්නට කියලා. මොකද දැන් මේකේ ඒ සම්බන්ධවමත් කිසි බලධාරියෙක්ගේ අදහස් අවධානය තාම යොමු වෙලා නැහැ සුගත මහත්මයා. අපිට තාම ලිපියක්වත් කැඳවීමක්වත් සිහිගැන්වීමක්වත් දුරකථන ඇමතුමක්වත් මේ වෙනකොට ලැබිලා නැහැ.